අප්පට කිරි අපරාධනේ පුතේ මේ. අද අපේ තාත්තගේ උපන්දිනේ. අපේ තාත්තා කියලා කිව්වේ හස්බන්ඩ්ගේ තාත්තගේ. එතකොට තාත්තට මොනවද දෙන්නේ කියලා කල්පනා කර කර දෙවට ෂොප් එකේ ඉඳන් අම්බලන්ගොඩ යන ගමන් මේ කොතනද දැන් ඉන්නේ? ගිම්තොට ඉන්නේ. එතකොට ගිම්තොටටම ඇවිල්ලා තමයි මේ මොන හරි දෙන්න දැන් බලන්න. ආයෙම මේ ගාල පැත්තට යනවා කියන්නේ මොකද ඔළුවට ආවේ නැහැ. ඔළුවට ආපු එක බලන්න ආයෙම ගාලට යනවා. ගාලට ගිහිල්ලා බලමුකෝ මොනවාද ඒ ඔළුවට ආපු එක ගන්න පුළුවන් වෙයිද? තියනවාද? ඒ ෂොප් ඕපන්ද? ඒ ටික බලලා බලමු ඊළඟට මොකද කරන්න කියලා. අපි ගිම්තොට ගාව ඉඳන් ගාලට ආවටත් නැහැ මේ තාම ෂොප් වහලා මොකද තාම වෙලාව 9:35 වගේනේ. ඒ නිසා තාම ෂොප් වහලා එහෙමනොත් අපි හවසට එන ගමන් තමයි බලන්න ඕනේ. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක හවස් වරුවේ වේලාසනින් අපේ අම්බලන්ගොඩ ෂොප් එක වහලා ගාල්ලට තමයි මේ දැන් යන්න හදන්නේ සල්ලි ටිකත් ලෑස්ති කරගෙන. ඔන්න අපි උදේ ඉඳන් හොයපු අපි ඇවිල්ලා බලලා ගන්න උන්නේ නැනේ ෂොප් වහලානේ තිබ්බේ යාළුවා කෝවිල් ගිහිල්ලා කියලා. ඉතින් ඔන්න උදේ ඉඳන් බලපු තාත්තගේ gift එක ගත්තා. ඔන්න ඉතින් තාත්තට ගතපු gift එක තමයි මේ. අපි දෙන්නත් එක්ක වෙනද වගේ කල් තියලා දේවල් ගන්න තරම් අපිට දැන් තියෙන වැඩත් එක්ක බැරි වුණත් අපි දෙන්න උපන්දිනේ දවසේ උදේ හිතලා හිතිච්ච ගමන් ඔන්න ඔය gift එක තාත්තා වෙනුවෙන් ගත්තා ගිහිල්ලා. ඉතින් තාත්තට මෙහෙම දීලා ඇත්තටම මදි. මොකද තාත්තා කියන්නේ අදටත් අපි හැමෝම වෙනුවෙන් කැප වෙන කෙනෙක්. අම්මා රට ඉන්න කාලේ අයියවයි අයියගේ නංගිවයි පරිස්සමින් බලාගතපු තාත්තා කෙනෙක් තමයි මේ. ඉතින් ඒ ජීවිත කතා ඇහුවම අදටත් අපි වෙනුවෙන් කැප වෙන තරම දැක්කම මට හිතෙන්නෙම තාත්තට මෙහෙම දීලා මදි කියලා. අපි කොච්චර ලොකු වුණත් අපි ගාව සල්ලි තිබුණත් අපිට ඕන දේවල් ගන්න මං ගෙදර හිටපු පුරුද්දට අදටත් මෙහෙ තාත්තට කියනවා මට අර ඕනේ මේ ඕනේ කියලා. අනේ මං කියන්නත් කලින් තාත්තා උස්සගෙන එනවා. එක දවසයි මම මේ දේ කියන්න ඕනේ එතනින් එහා හැමදාම තාත්තා එක ගේනවා. ඉතින් එහෙම දෙමෝපියෝ හම්බ වෙන්න ඇත්තටම මාත් හරි වාසනාවන්තයි. තාත්තගේ දරුවෝ දෙන්නා වගේම මාත් හරිම වාසනාවන්තයි. තාත්තත් එක්ක තමයි මම ගොඩාක් වෙලාවට හස්බන්ඩ් නැති වෙලාවට ගෙදරට ඕනි කරන දේවල් මගේ වැඩකට උනත් එළියට යන්නේ. ඉතින් එතනදී ඔය පාරේ හම්බ වෙන ගොඩාක් අය අහනවා මේ අයියගේ දුවද කියලා. කවදාවත් තාත්තා කියලා නෑ මේ මගේ ලේලි කියලා. තාත්තා හැමතැනම කිව්වේ ඔව් මේ මගේ පුතාගේ නෝනා කියලා. ඉතින් කවදාවත් මට ලේලි කෙනෙක් විදිහට සලකපු නැති ලස්සන හදවතක් තියෙන මිනිහෙක් තමයි හස්බන්ඩ්ගේ තාත්තා කියලා කියන්නේ. අපිට තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපි ෂොප් දෙකක් එක්ක ගනුදෙනු කරනවා මිසක් අපේ අනිත් දේවල් ගැන බලන්න වෙන්නේ හරිම අඩුවේ. ඉතින් එතනදී තාත්තේ මේක චුට්ටක් බලන්න, තාත්තේ චුට්ටක් මේක කරලා තියන්න, අම්මේ තාත්තට කියන්න ඔන්න ඔය වගේ වචන නිතරම අපි දෙන්නගෙම කටින් කියවෙනවා. ඉතින් එහෙම දේවල් අපිට බලන්නවත් ආයේ තියන්න නැතුව හරියටම කරලා තියන්නේ අම්මයි තාත්තයි. අදටත් අපේ ජීවිතවල හයිය ඒ දෙන්න. ඉතින් තාත්තේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක්.